මොකද මේ අර දැන් අර වගේ වුණා මැත්ස් ඉවරයි මෙහෙ මැත්ස් ඩිස්කස් කරනවා දැන් ගෙදර ඇවිල්ලා ලිව්ව පේපරේ ආයි මුකුත් බලන්න යන්න එපා ඒක ඉවරයිනේ දැන් සමහර ළමයි කරන ගොන් වැඩක් තියෙනවා මේ අපේ සර්ලා සමහරු ඉන්නවා මේ රෙකෝඩ් වල කමන්නේ දාන්න ඕන Facebook එකට පේපර් ඉල්ලගෙන උත්තර ටික දානවා කොහෙද අර ගෲප් එකට අපි දැන් WhatsApp ගෲප් තියෙන්නේ ඕකට උත්තර දානවා මේ ලියලා ඉවර වෙච්ච පේපරේ උත්තර දානවා ළමයි මොකෝ කරන්නේ දැන් හෙට දින සබ්ජෙක්ට් එක පැත්තක තියලා අර මොකෝ කරන්නේ අර උත්තර වලින් කීයක් හරිද බලනවා උගේ කරුමට 40න් 25ක් විතර තිබ්බොත් එහෙම මොකෝ වෙන්නේ අනිත් පහුවෙන සබ්ජෙක්ට් ඔක්කොම මුස්පෙන්තුයි වැඩක් නැහැ නේ කතා කරලා ඔන්න ඒක 35 තිබ්බනම් ඌ එහෙම මොරාල් එකේ ඉන්නවා දැන් අපිටත් වාත් දෙන සමහරු අනේ සර් මේක MCQ ටික පොඩ්ඩක් කියන්න සර් කීයක් හරිද බලන්නකෝ සර් අනකයි මේකයි මම මැසේජ් එකත් ඕපන් කරන්න ඒ පහුවදා දැන් ඕක MCQ බැලුවා කියලා මොකක් කරන්නද කියන්නකෝ වැඩක් නැහනේ හෙට සයන්ස් නම් අද ගෙදර ආව නම් 12ට එකට හරි ඒ ගෙදර එන වෙලාවට හොඳට නාලා හොඳට පතපත් පිඟානක් කණ්ඩ කාලා පට්ට රීෆ්‍රෙෂ් වෙන්න මේ හැම සබ්ජෙක්ට් එකකම කලින් මම මේ කියන්නේ ඊළඟ පොඩි රිලැක්සන් ඇත්තටම අපන්නේ පොඩ්ඩක් බුදිය ගත්තා මේක අම්මලට අහන් ඉන්නවනම් හොඳ රෙකෝඩ් කරලා මම දානවා හොඳට බුදිය ගන්න පැයක් විතර නැත්නම් රිලැක්ස් කරන්න නිදියන්නේ නැත්නම් ඔය පුටුවට වාලේ පොඩ්ඩක් ඔය මොකක්ද බලවල ඉන්න හරි නැත්නම් මිදුලට ගිහිල්ලා ඔය වාර විතර බලවල ඉන්න අදවත් බලපන් මොලක් ගස්සල මොලක් තියෙන්නේ කියලා හරි හැබැයි මේව කරන්න යන්න එපා ෆෝන් කිව්වර කරනවා ෆෝන් අල්ලන්න එපා යාළුවෝට අඩේ අද කොහොමද පේපර් එක මාරම වරේ ඒ කුණු හරප අහන්න යන්න එපා උඹ අර ප්‍රශ්නෙට මොකද්ද ගහුව මේ ප්‍රශ්නේ මොකද්ද ගහුව මේකට මොකද්ද ඒව අහන්න යන්නත් එපා උඹ ගහගත්තෙන් ඔයාගෙන් ඇහුවොත් කියන්නේ මාර මතක නැහැ මං කියලා ආයි ඒක දිගපාලම ඉන්න යන්න එපා මම කියන්නේ සිරාවට යාළුවෝ ඇහුවොත් කොහොමද පේපරේ තිබ්බ මචං කළු පාට අකුරු වලින් සුදු පාට පේපර් පින් එච්චර කතාව ආයි මුකු බලන්න යන්න එපා අහන එකට ගොන් උත්තර දෙන්න වැඩේ අවොයිඩ් කරන්න ඉවරයි chapter close ෆෝන් එකවත් අල්ලන්නවත් යන්න වැඩක් නැහැ නලලා ෆෝන් ඊළඟ ඔය කාලේ එනවා මොනවාද මෙව්වා මචං මෙන්න මේ ප්‍රශ්නේ නෝ ඔලිවර්ස් අපේ සර් පේපර් එක දැකලා කිව්වා අපේ සර්ට හීනෙන් පේපර් එක පෙව්ලා දුන්නා ඒකමත් දෙනවා එක ප්‍රශ්නයක් බලන්න යන්න මෙන්න ප්‍රශ්න ටික එක ප්‍රශ්නයක් බලන්න යන්න එපා ඒ වෙලේ මචං අද මෙන්න මේක එනවා කියලා ආරංචියක් ආවා කොහෙන්ද උඩ ආරංචි එන්නේ විභාග දෙපාර්තමේන්තුව කියලා මේ පාසෙන් උඩ එනවා කියලා කියනවද නෑනේ දැන් මගෙන් මේ අම්මගෙන් සර් රොයල් එකේ විසාගේ පේපර්ස් වලින් නේ මේ සර් ඔයල් පේපර් හදන්නේ යව එහෙම හදනවනම් බං වැඩ අවුලක් නැහැ නේ එහෙනම් ඒ පේපර් ටික අරන් ඔක්කොම බෙදලා දෙනවනේ යන්න පේපර් විභාග දෙපාර්තමේන්තුව නටක ලූස් වෙනවනේ එහෙනම් එහෙම ඉස්කෝලේ පේපර් එක හදනවනම් කවුද කරන්නේ සගේ ටයිම් පීරියඩ් එකත් එක්ක 3ට විතර ඇහැරලා ෆුල් ප්‍රෙස් පිට ගන්න පේපර්ස් පොත මේක තියෙනවනේ දැන් තමන්ගේ පේපර්ස් පොත් ටික තියෙනවනේ දැන් මොකද කරන්න තියෙන්නේ ප්‍රශ්නයි උත්තරයි ගානක්වත් හදන්න යන්න එපා එමන් එපා කියන්නේ දැන් අලුත් ප්‍රශ්නයක් කරන් ගානක් හදන උහිර වෙන ගානස්සේ දැන් මොකෝ වෙන්නේ දැන් හරි කරපන්කෝ දැන් අපිට කෝල් සර් මේ ප්‍රශ්නයක් තියෙනවා සර් පොඩක් බලන්න අපි මේ දමාගෙන එක්කෝ දැන් ඕල ඊට පස්සේ මම යනවා දවස් 7ක ට්‍රිප් එකක් උත්තර ලියන්න පහුගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න අරගෙන පිටිපස්ස උත්තර තියෙනවනේ ඒවත් එක කම්පැරිසන් එකක් කියන්නේ පොතේ බැලුවා ප්‍රශ්නේ බැලුවා තමන් දන්නම් ඕකේ තේරෙන්නේ නැත්නම් පිටිපස්ස උත්තර බැලුවා ප්‍රශ්නයි උත්තර කරන්න ලෙසන්ස් අප්ඩේට් කරගන්න එච්චරයි කරන්න අමුදේ පාඩම් කරන්න යන්න එපා 3 ඉඳන් රෑ 7 වෙන පැය 4ක් විතර වැඩේ කරන්න කන්න බොන වැඩ එඩිට් කරන්න රිලැක්ස් එකේ ඉන්න ඕන 9 ඉඳන් 10ට පොඩි ආයි අප්ඩේට් එකක් දාලා හරි ඔක්කොම හරි හිත හදාගන්න පොත වහන්න බුදියන්න 10ට 10 මාට බුදියන්න ඇහැරෙන්න කීරද ඉස්කෝලේ යන ටයිම් එකක් තියෙනවනේ 5ටද 6ටද ඇහැරෙන්න කෙලින්ම යන විභාග ශාලාවට ආයි මග නතර වෙලා යාළුවෝත් එක්ක කතා කරගෙන පොඩ කතා කරලා සබ්ජෙක්ට් එක ගැන මෙලෝ මගුලක් උදේ පාන්දර මේ පච වැඩේ නම් කරන්න එපා විභාගෙට පැය භාගයයි ඌ පොත අර පාඩම් කරනවා දැකලා තියෙන ඕන තරම් කට්ටිය විභාගේ මේ විභාගෙට ඔහොම යන්න තියෙන මේ පාරේ පොත් දිග අරන් ඔහොම මොන්න බලනවද මන්ද අවුරුදු දෙක පාඩම් කරමු නැත්නම් ඒ වෙලාව පාඩම් කරන පැය භාගෙ ඌ සක්විති නෙමෙයි ඌ අම්මට සිර වෙන්න එපා සිරහට අපි කියන්නේ ඒ නිසා මේ පාඩම් කරන්න යන්න එපා විභාගයට යන ගමන් කිසි දෙයක් නැති ගානට බොහොම ෆුල් සැහැල්ලුවේ හිතන්නත් එපා දැන් විභාග යනවා ආක ඉංග්‍රීසි ලෝ මොකද්ද හිතන්න එපා නිව්ටන්ස් ලෝ මොකද්ද හිතන්න එපා
දැන් මොලේ ඔක්කොම තියෙනවා ගන්න පැක් වෙලා. ආයෙ 아무තෙන් ගා හිතන්න යන්න එපා. මම මේක මගේ එක්ස්පීරියන්ස් මම කියන්නේ. කෙලින්ම යනවා විභාගෙට. ඉඳගත්තාන් පස්සේ පේපර් එක දෙනවනේ. දැන් පේපර් එකේ දෙන ප්‍රශ්න. දැන් හිතන්න බය වෙන්න දෙයක් නැහැ. දැන් අන්න පේපර් එකේ දෙන ප්‍රශ්න වලට තමන්ගේ නොලෙජ් එක මොනා කරනවද? ඇප්ලයි කරන්න මේ වගේ ගොඩ ෆුල් රිලැක්ස්. හෙට විභාගේ නම් අද හවස කරන්න ඕන වැඩි ඔන්න ඔය ටික. ගෙදර ආවා, නෑවා, කෑවා, බුදිය ගත්ත පැයක් විතර නැත්තම් රිලැක්ස් කරා, පාඩම් කරන පැය 5ක් විතර පාඩම් කරනවා කියන්නේ මොකද්ද? අප්ඩේට් කරගත්ත ලෙසන්ස් ටික. ආපහු රැට කෑවා, බෙව්වා, පැයක් ආපහු උදේ අර දවල් කරපු පැය 5 ටික ආයි අප්ඩේට් කරා. බුදිය ගත්තා බොහොම ලෙසර්ලි. අනිත් පවද උදේ හැරුණා, මූණ කට හොදගත්තා, කෙලින්ම ගියා එක්සෑම් එකට, ලිව්වා ආයි ගෙදර ආවා. ඔන්න රූටින් එක. විභාග හෙට නම් අද පාන්දර දෙකම පාඩම් කරනවා කියන්නේ ඌ අමු ගොනෙක්. එච්චරම කියන්න තියෙන්නේ. විභාගෙට ගිහිල්ලා දැන් ඌ ලියනවා ප්‍රශ්නයක් එනවා අමාරු මෙන්ස්ට්‍රල් සයිකල් එක මතක නැහැ මූට නිින්ද යනවා මූ රෑ හීනෙන් පේන ඕක විභාග වෙලාවේ. ඌ බුදි. දැකලා තියෙන එක්සෑම් වල කට්ටිය බුදියන ඕන තරම්. මම නම් දැකලා තියෙනවා. ඇයි සමහරු කලින් එක්සෑම් සමහර අය ඉන්නවා ඒක අහගන්න MC